පැහැදිලි ගඟක් ලස්සන ස්වභාවික වටපිටාවක් වටේම කඳු සහ වනාන්තර. හොඳම දේ තමා වතුර සීතලත් නැහැ. පවුලයත් එක්ක නිදහසේ නාන්න කැම්පින් කරන්න සුපිරි තැනක්. බාබකියු, රිවර් ස්විමින්, නේචර් එකම තැනක විඳින්න පුළුවන්. මේ අතරට ගියපු පුංචි ගමනුත් තියෙනවා. මේ වගේ තැනක 4 night camping experience එක කොහොමද කියලා බලන්නකෝ. අපි අල්ලපු රටේ කැම්පින් කරන්න ගියේ. වෙනස් දේශගුණයක කඳුකර මාවත් දිගේ අපි අපේ ගමන යන ගම. වේල්ස් වල රෝඩ් ට්‍රිප් එකක් යන්න ඕනේ කියලානේ කියන්නේ. ඔන්න ඉතින් ඒ අත්දැකීමත් විඳගෙන අපේ දෙවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක ගන්න කොහොමද කියලා හිත ගමන් කළා. ඔන්න ඉතින් ගොඩක් දුර ගෙවාගෙන අපේ ඩ්‍රීමි ලොකේෂන් එකට අපි ආවා. මේ කැම්ප් ස්නෝඩෝනියා. අපි ඊට පස්සේ ඉතින් අපේ පිච් එක සිලෙක්ට් කරගෙන අපිට කැමති තැනක කැම්පින් කරන්න පුළුවන්. අපි ඉතින් ලහිලහියේම අපේ ටෙන්ට් එක සෙට් අප් කරගත්තා. ඔයාලට මතක ඇතිනේ අපේ UK වල පළවෙනි කැම්පින් එක්ස්පීරියන්ස් එක අපි ටෙන්ට් එක සෙට් අප් කරගත්තේ කොහොමද කියලා මුහුදු හුලං මැද්දේ. හැබැයි මෙතන නම් එහෙම අමාරු වුණේ නැහැ. ඉතින් අපි ටෙන්ට් එක සෙට් අප් කරලා අපේ බඩු ටික අස් කරගෙන අපේ කිචන් එක සූදානම් කරගත්තා. ඉතින් දේශගුණෙත් හොඳ හින්දා අපි එළියේ කිචන් එක හදාගත්තා. ඒ අතරේ ගිනිමලයකුත් සූදානම් කරගත්තා. පුංචි පැටව හිටිය කියලා කැම්පින් කරන එක නවත්තන්න එපා. මේකත් දරුවන්ටත් හොඳ අත්දැකීමක්. ඉතින් කිචන් එක සෙට් අප් කරගත්තට පස්සේ අපි මොනවා හරි හදාගෙන කන්න හිතුවේ. අපි ගෙදරින් එනකොට නම් පේස්ටි හදාගෙනනේ ආවේ. අපි එක මගදී පික්නික් ඒරියා එකකදී කෑම ගත්තා. ඉතින් අපිට මෙතෙන්ට ආවට පස්සේ දැන් බඩගින්නට අපි හදාගත්තේ ලේසියෙම හදාගන්න පුළුවන් නූඩ්ලස්. රිවර් එකේ සුන්දරත්වයත් විඳගෙන අපි අපේ පළමු ආහාර වේල රස වින්දා. කයලටත් බඩගිනි හින්දම නෝන්ලස් ඉල්ලම කෑවා. මේ වගේ තැනක ඉතින් මේ අත්දැකීමක් ගත්තේ නැත්තම් ගතියක් නෑනේ. ගඟ දිහා බලාගෙන බියර් එකක් බොන එක වෙනම ආතල් එකක්. මේ ගඟේ සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. ඉතින් ටිකක් රෑ වෙනකොට අපි අපේ බෙඩ් එක සූදානම් කරගෙන අපි කූඩාරම ඇතුළට ගියා. ඉතින් යනෝල්ට නම් නිදාගන්න කිසිම උවමනාවක් නැහැ. දඟල සෙන්දු කිය ඉන්නවා. ඒත් අපි ගොඩක් දුර ආපු හින්දා අපිට මහන්සි වුණේ.
රෑට පේන එළියේ සුන්දරත්වය බලන්න කූඩාරම ඇතුලෙන් බලනකොට තාම කළුවර වැටිලා නැහැ. ඉතින් ගිම්හානියනේ රාත්‍රී වෙනකම්ම මේ විදිය. ඉතින් මේ දෙවනි දවස උදේ කූඩාරමෙන් එළිය බලනකොට පේන view එක බලන්න. කොළ පාට ගස් අතරින් ගඟේ වතුර හඬ නංවමින් පහළට ගලන් යන සද්දේ අපිට රාත්‍රී පුරාවටම ඇහුණා. හැමදාම මුළුතැන්ගේ කෑම හදන අපිට මේ අත්දැකීම හරිම වෙනස්. ජලය ගලන් යන ගඟක් දිහා ඒ සද්දෙත් අහගෙන මේ විදියට කෑම හදනකොට ඒකත් අමුතු අත්දැකීමක් නේද? අපි කලින් අපේ කැම්පින් එකේ අපි මුහුදේ දිහා බලාගෙන කෑම හැදුවේ. දැන් මේ වෙනම අත්දැකීමක්. ඉතින් අපි කෑම කාලා අවුවත් වැටුණ හින්දා බලන්න යෙනුල් නම් කලින්ම වතුරට බැහැලා. ඉතින් කයල් නම් ටිකක් අකමැති. යා සීතලට කැමති නෑනේ. ඊට පස්සේ කයල් නිදාගත්තට පස්සේ අපිත් වතුරට බැහැලා නාන්න ගත්තා. හරිම සීතලයි. යෙනුල් නම් වෙවුල් හරි වතුරටම වෙලා සෙල්ලම් කරා. අපි ඊට පස්සේ පුංචි ග්‍රොසරි බඩුවගයක් ගන්න ෂොප් එකටත් ගිහිල්ලා ඇවිල්ලා අපේ රාත්‍රී කෑම සූදානම් කරගන්න ගමන් මේ. ඉතින් පුංචියට බාබකියු එකක් දාලා අපි කෑම හදාගත්තා. ඉතින් මේ තුන්වෙනි දවස බලන්න කාලගුණය වෙනස් වෙලා වැහිබර ගතියක් ඇවිල්ලා අමුතු ලස්සනක් අපේ తాවකාලික නිවහනට ලැබිලා. බලන්න ඈත පේන කඳුවල මීදුමෙන් වැහිලා සුන්දරත්වය. ගොඩක් අය මෙතන කැම්පින් කරන්න ඇවිල්ලා තිබුණා. මෙතන බැටළුවන් බලන්නත් පුළුවන්. ඉතින් දවල් වෙනකොට නම් අවුව ටිකක් වැටුණා. යෙනුල්ට ආයෙත් වතුර සෙල්ලම් කරන්න ඕන වුණා. ඉතින් අපි උදේ කෑම එහෙම කෑවට පස්සේ යෙනුල් සෙල්ලම් කරා.
එයත් එක්ක අපි ගොඩක් වෙලා හිටියා. ඊට පස්සේ අපි දවල් වෙනකොට ආයෙත් පොඩ්ඩක් අපිට ඕන බඩු වගේක් ගන්න ළඟම තියෙන ටවුන් එක පැත්තට ගියා. බලන්න ඒ පැත්තේ තියෙන සුන්දරත්වය, පුංචි ගඟවල් දිගේ නිම්න ගස් කොළන් වල කොළ පාට. අපි ආයෙත් අපේ කෑම්ප් සයිට් එකට එන්න පිටත් වුණා. බලන්න කෑම්ප් සයිට් එකට එන පාර, මේ පුංචි පාලමෙන් එකතු වෙලා අපේ ටෙන්ට් එක පේන අපූර්ව. අපි ඇවිල්ලා ඊට පස්සේ රසවත් නූඩ්ලස් එකක් හදාගත්තා. මේ ඉතින් අපි හවස් වෙනකොට ගිනි මැලෙත් සූදානම් කළ බාබකියු එකත් රෙඩි කරගත්තා. ඉතින් මේ ෂැම්පේන් වීදුරුවකුත් බොන ගමන් බාබකියු රස වින්දා. යෙනෝල් නම් ගඟට වෙලාම ගල් විසික් කර කර සෙල්ලම් කරා. මේ අපේ 4 වෙනි දවස. අදත් පොඩ්ඩක් වැහි පොදයක් උදේ තිබ්බා. ඊට පස්සේ අපි එළියට කිචන් එක අරගෙන තේ එකක් එහෙම හදාගෙන ගඟේ සුන්දරත්වයත් විඳගෙන තේ එක පානය කරා. ඊට පස්සේ අපි උදෑසන කෑම සූදානම් කරන්න ගත්තා. වතුර ගලා යන හඬත් අහගෙනම කෑම හදන්න ගත්තා. යෙනෝල් නම් ගඟ ගාවට වෙලා ගඟේ වතුර වැඩි වෙලානේ තිබ්බේ. ඉතින් එයාගේ ප්ලේ පොයින්ට් එක නම් වැහිලා තිබ්බේ. එයා ගල් විසික් කර කරන හිටියේ. ඉතින් කයල් එන්න හින්දා මට හැම වෙලේම කෑම හදන්න වෙන්නේ. ඉතින් හස්බන්ඩ්ට උයන්න පුළුවන් හින්දා අපිට හරිම ලේසි. එයාත් හරිම ආසයිනේ මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් එයා රසවත් රයිස් එකක් හදාගත්තා. කයල් නම් ඉතින් කෑ ගහනවා. එයාට බිමට බහින්නමයි ඕන. හැමතැනම ඇවිදින්න ඕන. එයත් එක්කනම් චුට්ටක් අමාරුයි අපිට. මොකද එයාගේ ඇවිදින කාලේ. කෑම කාලා අපි පොඩ්ඩක් එළියට යන්න හිතුවා. කොහෙද යන්නේ බලන්න. ලස්සන ලේක් එකක් ගාව අපි නැවතුණා. වටේම ලස්සන කඳුත් එක්ක තිබ්බේ පුදුම ලස්සනක්. මේ විදිහේ කඳුකර මාර්ගයක යනකොට කොච්චර ලස්සනද. අපි ගියේ ස්නෝඩෝනියා නැෂනල් පාක් එකේ දියඇලි සමූහයක් බලන්න පුළුවන් වොට්කින් පාත්. ඉතින් මේක කඳුතරණය කරන අයගේ අතර නම් හරිම ප්‍රසිද්ධයි. ඉතින් ඔයාලට මේ වොට්කින් පාත් ෆුල් වීඩියෝ එක බලන්න පුළුවන් අපේ YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් විදිහට මම අරන් එන්නම්. ඉතින් මේ ෆෙයාරි ෆූල් වලින් නාන්න හරිම කැමති හැමෝම ඇවිල්ලා. වතුර හරිම සීතලයි. නෝර්ත් වේල්ස් වල ට්‍රැවල් කරනවා නම් මේ තැන බලන්න එන්න නම් අමතක කරන්න එපා. වෙනම අත්දැකීමක්. මෙහෙදි අපි දැක්ක අමුතු ගල් జాතියක්. ඔයාලට පේනව නේද මේ ලස්සන පතුරු වගේ ගල්. හැම තැනම ගල් බැමි බැඳලා තිබ්බේ. ඉතින් මේ සෝන්ඩෝනියා නැෂනල් පාක් එක දිගේ අපි මේ ගමන යන අතරේ අපි තවත් තැනකට ගියා. ඒ ස්නෝඩන් මවුන්ටන් රේල්වේ. මේකත් හරිම ප්‍රසිද්ධ ගමනක්. මේකත් ගොඩක් අයගේ බකට් ලිස්ට් එකේ තියෙන ගමනක්. මේ ට්‍රේන් එකේ මවුන්ටන් එකට ගිහලා වටේ ලොකේෂන් එක බලන එක හැමෝගෙම ඩ්‍රීම් එකක්. මේක හැමෝගෙම බකට් ලිස්ට් එකේ තියෙන ජර්නි එකක්. අපි ප්ලෑන් කරේ නැති නිසා අපිට ට්‍රේන් එකේ යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි ආයෙත් මේ ලස්සන කඳුකර මාවත් දිගේ අපේ නවාතැනට එන්න සූදානම් වුණා. මේ ලස්සන පුංචි නගරයක්. ටුවරිස්ට්ලාගෙන් පිරලා තිබේ. මේ හැම තැනම බලන්න ගොඩක් දේවල් තිබ්බා. අපේ අවසාන රාත්‍රියේ ගිනිමැලයක් සූදානම් කරගෙන අපි රෑ වෙනකම්ම ගත.
අවසාන දවසේ මේ සුන්දරත්වයත් විඳගෙන අපි මේ කැම්පින් සයිට් එකෙන් චෙක් අවුට් වුණා. අකමැත්තෙන් වුණත් මේ සුන්දර ස්ථානයට සමුදුන්නා. මේ ලස්සන කඳුකර මාවත්වල සුන්දරත්වයත් විඳගෙන අපි නැවත පිටත් වෙද්දී අපි තවත් ගමනක් ගියා. ඒ ඊලන් වැලේ කියන ලස්සන ජලාශය බලන්න. ඉතින් මෙතනින් වතුර වැටෙනකොට නම් හරිම ලස්සනයි. මේ තැන මගේ බකට් ලිස්ට් එකේ තිබ්බ තැන. ඉතින් අපි වේල්සයට මේ විදිහට සමු දීලා අපේ නිවහනට එන්න පිටත් වුණා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න දිගටම අපිත් එක්ක ඉන්න. සුබ දවසක්.